Hi guys, welcome back to my YouTube channel. ඔන්න 2026 අවුරුද්ද අපි ගියපු පළවෙනි ට්‍රිප් එක තමයි මේ අනුරාධපුරේ ගියපු vlog එක. ඉතින් ඔයගලන්ට මේකෙන් බලා ගන්න පුළුවන් අපි අනුරාධපුරේ ගිහිල්ලා මොනවද කළේ කියලා. සහ නැවතුණු තැනත් ගැන මම විස්තර ඔයගලන්ට ගේන්නම්. දිගටම vlog එක බලාගෙන ඉන්න. අම්මේ. ඉනාෙන් කොට. guys අපි දැන් යන ගමන් ඉන්නේ අනුරාධපුරේට. ඉතින් නැවතුම guys ඉතින් මං කලින් කිව්වා වගේ දැන් අපි මොන හරි කන්න තමයි ඔය නැවැත්තුවේ. ඇත්තටම මේ ගමන ගියපු කෑරෙන්න අපි වැඩිපුරම කරලා තියෙන්නේ මේ ගමනේ කාපු එක. ඉතින් කන බොන එක තමයි මේකේ තියෙන්නේ ගොඩාක්. 11 වෙනිදා වෙලාව 1යි. දවල්ට කන්න තියෙන අවසරත් මං වීඩියෝයක් එන්නම්. අපි ගයිස් මම පොඩි විස්තර වගේක් කියන්නම් ඔයගලන්ට අපේ ගියපු මේ ගමන ගැන. අපි අද නවතින්නේ කුඩිල රිසෝට් එකේ. ඒක මං ගිය පාර අනුරාධපුර vlog එකේ කියපු ඒ රෙකමන්ඩ් කරපු තැන තමයි අපි මේ පාර ගිහිල්ලා නවතින්නේ. සහ මේ ගමන ඇත්තටම ෂෝක් අවුරුද්දේ පළවෙනි ගමන ගියේ ජනවාරි පළවෙනි සතිය හෝ දෙවෙනි සතිය මට මතක විදිහට. ඉතින් හරිම ෂෝක් සහ හරිම කාම්. අපි ගියේ ඇත්තටම අනුරාධපුරේ යනවා සාමාන්‍යයෙන් උදේ පාන්දරනේ ගොඩක් කට්ටිය යන්නේ පාන්දරම පිටත් වෙනවා. නමුත් අපි පිටත් උනේ දවල් 11ට විතර පිටත් උනේ. ඊට පස්සේ හවස වෙනකොට හෙට යන්න. ඔන්න guys ඔන්න ඉතින් අපි දවල්ට කන්නත් මෙතනින් තමයි නැවැත්තුවේ. මම ඔයගොල්ලන්ට මේවා ඉන් ඩීටේල් ගේන්නම්. මොකද ඔයගොල්ලොත් යනවා නම් මේ තැන්වල නවත්තන්න පුළුවන්. මම highly recommend කරනවා මේ green leaf කියන තැන ඔයගොල්ලන්ට අර පාදිනී පාරේ යනකොට හම්බ වෙන තැනක්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ලන්ච් එක ගන්න නම් මෙතනින් ගන්න. එහෙම ලොකු ගාණක් වෙන්නෙත් නැහැ. ඔව් ඉතින් මට ගයිස් ඒ කියන්නේ බඩගින්න වැඩි වුණාම ගයිස් මට වීඩියෝ කර කර ඉන්න මතක් වෙන්නේ නැහැ. මේ කක්කා ඉන්නකොට තමයි වීඩියෝ කළේ. ඔව් කන්න කලින් මට ඔයාලට පෙන්නන්න හම්බුන්නේ නැහැ කොහොමද තැන කියලා. සෝ කමක් නැහැ ඒක. ඔයගොල්ලෝ දිගට වීඩියෝ එක බලාගෙන ඉන්න. ගල්ගෙඩිය වගේ. ගයිස් අපි ආවා මේ ගහන. So beautiful. කොච්චර බං so beautiful guys Rana good guys ඉතින් ඕක තමයි room එක. මේ පාර ඇත්තටම විශේෂයි මොකද ඔක්කොම මම තමයි select කරේ. වෙන්දර තාත්තලා අම්මලා බරලා නේ අපි එක්කන් යන්නේ මේ පාර ඔක්කොම plan එකක් අනුව තමයි මේ ගමන මම plan කළේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ අද දවසේ රූම් එකට ගයිස්. මෙතන මම ඔයගොල්ලන්ට කලින් රෙකමන්ඩ් කළානේ. ඔයගොල්ලන්ට මගේ කලින් අනුරාධපුරයේ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න ගිහිල්ලා ඒකේ මම කියලා තියෙනවා මේ තැන ගැන. ඉතින් ඔව් ගයිස් ඕගොල්ලොත් අනුරාධපුරේ එනවා නම් ලොකු ගාණක් නැහැ මේක. ඇවිල්ලා ඉඳලා යන්න පුළුවන්. so comfortable and worth for the price. හරිද? ඒ නිසා ආයෙනවනම් එන්න. guys මෙතන double bed එක. double bed and this is the single bed. guys මේ තමයි interior. mirror එකකුත් තියෙනවා short එක. nice. ඒ වගේම මෙතන තියෙනවා guys ඔයගොල්ලන් හදා ගන්න පුළුවන් තේ. and the soup. guys මම මේ room tour එක යන ගමන් පොඩි incident එකක් කියන්නම්. අපි ගිය දවසේ මේ රූම් එකේ ඇත්තටම AC එකේ පොඩි ප්‍රශ්නයක් ආවා. වැඩි කියන්නේ අපි ගිය දවසේම ඒ ප්‍රශ්නේ ආපු එක. ඒ වුණාට ඒගොල්ලෝ quick action එකක් අරගෙන අපිට තව රූම් එකක් arrange කරලා දුන්නා. ඒක තමයි වටින්නේ ඇත්තටම. අපි ගෙව් price එකට සාධාරණයක් කරන්න ඕනේ ඒගොල්ලෝ. ඉතින් thank you so much for the staff. ඒ අලුත් කාමරේ මේ වීඩියෝ එක ඉස්සරහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. Hi guys කොහොමද නෑවා අවුලොන් පොඩ වෙල්ලමයි මේ නෑවා මම ඔයගොල්ලන්ට පෙන්නන්න දැන් මේකේ වටේ පොඩ්ඩක් guys මම ඔයාලට වටේ පෙන්නන්න දැන් මම guys look at this view guys බලන්න ඔයගොල්ලන්ට පෙන්නන්න මේ ඉන්න තැන ඉඳන් මේ බැල්කනි එකේ
ඒ ටික ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. ගයිස් මෙතන සද්ද වැඩි ඒ නිසා මම වොයිස් ඕවර් එකක් දාන්නම්. ඔන්න ඔය ටිකේ බලන්න පල්ලෙහා තියෙනවා පොඩි ස්පේස් එකක් ඉඳගෙන ඉන්න සහ හැම රූම් එකකටම ඉස්සරහින් පොඩි වේඩින් ඒරියා එකක් වගේ අර බැල්කනි එකත් එක්ක පොඩි ස්පේස් එකක් වෙන් කරලා තියෙනවා මේස් එක්කුයි පුරු ටික දාලා. ඒක මේ රූම්ස් දෙකේ වගේම හැම රූම් එකකම තිබ්බා එළියට බැල්කනි එකත් එක්ක තියෙන. ඉතින් මං ඔයගලන්ට මං ඉන්න රූම් එක පෙන්නුවනේ. මෙන්න මේ රූම් එකේ තමයි අපි දැනට ඉන්නේ. මෙතනින් පල්ලෙහාට පඩි පෙළ තියෙනවා. කරන්ට් එක කියන්නේ. නිදි. නිදි. ඇහැරලා. Oh my god. අපි දැන් මේ guys රෑ 8ට 7:00 විතර ඇති වෙලාව. අපි දැන් තමයි රුවන්වැලි සෑයට පිටත් වෙන්න යන්නේ. ටිකක් ඇවිල්ලා අපි ආවේ 3ට 4ට විතර ආවේ. ඇවිල්ලා ටිකක් නිදාගෙන ඔන්න රෑට තමයි පිටත් වෙන්න යන්නේ රුවන්වැලි සෑය ළඟට. ඔයගොල්ලන්ට guys මම පෙන්නන්නම් මේ රෑට පේන view එක මාර්ම ලස්සනයි. ඒක පාරට පේන විදිහ. ඔය ඒගොල්ලන්ගේ තියෙන floors ගාන ඊට පස්සේ මෙන්න මේකේ උඩ තමයි අපි හිටියේ. මාර්ම ලස්සනයි මාර්ම ලස්සනයි ඇත්තටම. එච්චරයි මට කියන්න තියෙන්නේ. guys අපි කෙලින්ම පිටත් වුණේ රුවන්වැලි සෑය ළඟට. ඉතින් පිරිකරත් අරගෙන මං උදු කුඩයක් ගත්තා අරගෙන අපි ගියා රුවන්වැලි සෑයට. ඔයගොල්ලෝ මේක නෝටිස් කරලා තියෙනවද බලන්න guys. ඒ කියන්නේ රුවන්වැලි සෑය ළඟට ගියාම ඕන වෙලාවක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ එතන නිකන් අර මට දැනෙන්නේ අර අපි හවසට බීච් එකක ඉන්නකොට අර හුළඟ එන්නේ අන්න ඒ වගේ මාර සනීප හුළඟක් එක්ක ඕනම වෙලාවක් එතන ඉන්න පුළුවන් ෆීලිං එකක් තමයි මුළු දවස පුරා. ඒ කියන්නේ රෑ ඉඳන් උදේ වෙනකන් උනත් ඉන්න පුළුවන් වගේ ෆීලිං එකක් තමයි එතෙන්ට ගියාම දැනෙන්නේ. ඒක ඕගොල්ලෝ නෝටිස් කරලා තියෙනවද කියලා බලන්න. සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති. ගයිස් ඊට පස්සේ අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා රෑට කන්න ආවා රන් රස හොටෙල් කියලා. ඒකේ නම තිබ්බේ. ඔයගොල්ලෝ මේවා Google එකේ සර්ච් කරලා බලන්න guys. හරිද? එතකොට මේ තැන් වල details එයි. ඔයගොල්ලෝ යන්නේ ඉන්නව නම් අනුරාධපුරේ මම මේ හොඳ තැන් ටිකක් කියන්නේ. ඔයගොල්ලන්ට කෑම ගන්න පුළුවන්, නවතින්න පුළුවන්. right? බේකරිය guys කෑවා මාර රසයි කෑම. ලාජ් එක අපිට ගන්න බෑ මගේ ලාජ් එක. ඒ කිව්වා වගේ guys උතන කෑම මාරම රසයි. ඒ කියන්නේ අර මහා ලොකු තැනක් නෙමෙයි. නමුත් මාරම රසයි. ඔන්න guys අපේ new room එකට අපි enter වෙන්න යන්නේ. guys අපිට room එක change කරනවා. This is the new room guys. This is the new room. අපිට ඒ කියන්නේ කලින්කේ AC ප්‍රශ්නයක්. ඒ නිසා we have to change the room. This is our new room. guys නිදා ගන්නයි guys යන්නේ. ඊට කලින් මම අන්තිමට වීඩියෝ එකක් කරනවා ඔයගොල්ලන්ට. අම්මෝ ආච්චි මේ පැත්තේ මම මෙතන තාත්තා මෙතන අම්මා අර පැත්තේ. එහෙනම් හෙට හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම් guys. subscribe කරන්න මගේ YouTube channel එක. ඒ වගේම bell icon එක click කරන්න, like කරන්න, comment කරන්න. ඔව් එහෙනම් හෙට හම්බෙමු. good night. The next morning. good morning හැමෝටම. ඔන්න අද අපි ඉස්සෙල්ලාම දැන් යනවා ශ්‍රී මහා බෝධියට කිරිපිණි පූජාවට. කිරිපිණි පූජා කරන්න සහ ඉදිරි වැඩ ටික පටන් ගන්න එතනින්. ඉතින් දැන් වෙලාව 6:00යි. අපි මෙතන තමයි
මෙතනින් තමයි අද චෙක් අවුට් වෙන්නේ. So yeah. තාත්තා කාර් එක හොදනවා. තව අප්ඩේට්ස් තියෙනවා නම් මං අතරමඟදී දෙන්න. ඉතින් ඔහොම තමයි අද ප්ලෑන් එක තියෙන්නේ. අද කොහොමත් 11 විතර වෙනකොට අපි මෙහෙන් එන්න තමයි ඉන්නේ. ඔව් ඉතින් අපි කොහොමද එන්නේ? ඒ පාර කන බොන විස්තර ඔක්කොම ඔයගොල්ලෝ මේ vlog එකෙන් බලා ගන්න පුළුවන්. සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති ෆැමිලි එකක් ඉන්නේ සූටි ෆැමිලි එකක්. guys අපි දැන් යන්නයි හදන්නේ දැන් ඉවරයි. අපි යමු උඩට කන්න. ඒගොල්ලෝ මේ හරිනම් දවසක් කියන්නේ හවස 4ට ආවනම් ඊළඟ දවසේ 4 වෙනකන් තියෙන්නේ. ඉතින් අර හෙත් එහෙම බෑ 14:15. ඔව්. හරි guys ඉතින් අපි උදේට කන්න ආවේ අනුරාධපුරේ යනකොට මේක දැකලා ඇති ඔයගොල්ලෝ සමහරට මේ බොජුන් හල කියලා පොඩි රෙස්ටොරන්ට් එකක් හරිද මේකේ අර බුෆේ ටයිප් එකකට තමයි උදේ තිබුණේ මාර්ම වර්ත් ප්‍රයිස් එකට මාර්ම රසයි කෑම අනිකා ඔයගොල්ලෝ යනවනම් අනිවාර්යෙන්ම මේකට යන්න. එතන guys එනගේ හිටියා අපි ගිය දවසේ ඒ නිසා මම ලොකුවට වීඩියෝ කරේ නෑ ෂණික වීඩියෝ එකක් ගත්තා ඔයගොල්ලෝ බලන්න ඒ බුෆේ එක. මෙන්න මේක තමයි බුෆේ එක. වගේ ලොකු ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. රසයිද? රසයිද? බලන්න පොඩ්ඩක්. පිළිගත්තියක්. ගයිස් මගේ පිටින් දිහා බලන්න එපා. දෙකන ආචික්මන්ට. මාර පීස්ෆුල් නේ. වෙලමැද? ගයිස් කියන්න ඕනේ ඇත්තටම මාර්ම රසයි කෑම මට අද වගේ මතකයි එදා කෑම රසයි ඉතින්. හරිම ඕගනික් ෆ්‍රෙෂ් රහ එනවා කෑම වලින්. ඉතින් ඔයගොල්ලෝ try කරලා නැත්නම් යන්න බය වෙන්න එපා. මේ ළඟදීනේ අපි ගියේ. ඒ නිසා ඔයගොල්ලන්ටත් යන්න පුළුවන්. guys අපි මේකෙන් තමයි කෑවේ බුදුන් හර හෙල සත්කාරකෙන්ගේ. අපේ අම්මයි තාත්තයි ආච්චි ඇවිදගෙන එනවා. මං කලින්ම ආවා. මං කාරෙක් ගෙනාවේ. right හරිද? බලු දැන් ඉඳලා අදහස් කොහොමද? අමාරුයිනේ. ඔයා හිතුවන නිසා guys අපි දැන් ගෙදර යන්නයි හදන්නේ. කකුලත් පෑගුවානේ පිස්සු වගේ. හිතනවා. අපි සමාධි බුදු පිළිම ළඟට මෙන්න මෙතන විලා රංචුව. අපි දැන් අවසාන පුදබිම වෙත සමාධි බුදු ප්‍රතිමාව අයියෝ කටිය නියන්නද සමාධි ෆිල්මේ බලන්න යන්නේ. පාඩම් කරලා වගේ නේ මම මොකක් හරි අහුවොත් කියන්නේ. සමාධි ෆිල්මේ බලන්න යන්නේ. පුදුම නිදි මතකෙ ඉන්නේ. Let's go. මේ මෙහෙන් අල්ලලා නේද අම්මා? මේවා අල්ලලානේ ගල්. ඔව් ඔක්කොම අල්ලලා. මේවා තිබ්බේ නෑනේ කලින්. ඊට පස්සේ ගායස් සමාධි බුදු පිළිමයත් වන්දනාමාන කරලා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මේ vlog එක මෙතනින් ඉවරයි. අපේ ප්‍රථම ට්‍රිප් එක ජනවාරි මාසේ ඉවර වෙනවා. ඉතින් තව vlogs කිහිපයක් තියෙනවා edit කරන්න. ඒ ටිකත් edit කරලා ඉක්මනට දාන්න. Thank you so much for watching. See you guys in my next video. Bye bye.